එළඹෙන මාස පළමු වනදා සිට පෞද්ගලික බස් රථවල ටිකට්පත් නිකුත් කිරීම මෙන්ම ටිකට්පත් ලබා ගැනීමද අනිවාර්ය වේ. ඒ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කරයි. ඒ අනුව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජයසිංහ මහතා විසින් එසේ ටිකට්පත් නිකුත් නොකරන රිය සහායකයින්ට මෙන්ම මගීන්ටද නීතිය ක්‍රියාත්මක කරන බව පවසා ඇත. එමෙන්ම මගී බස් රථවලට GPS යන්ත්‍ර සවිකිරීම මෙන්ම කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ පහසුකමද මෙම වසර අවසානයට පෙර හඳුන්වා දෙන බවද සභාපතිවරයා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මෙම වසරේදී බස් ධාවනය සම්බන්ධයෙන්ද විවිධ නීති රැසක් මහජන ආරක්ෂාව උදෙසා ක්‍රියාත්මක කිරීමට රජය සහ ආරක්ෂක අංශ එකතුව කටයුතු කරයි. මෙවන් උණුසුම් පුවත් රදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.